ඔව් අපි අද අලුත් වැඩක් පටන් ගත්තා. මොකද්ද වැඩේ? එදා මේ වර්තමාන පරිවර්තනීය පාලනය ආරම්භ කිරීම සඳහා 71 දුෂ්ට පාලකින්ට එරෙහිව මිනිමරු පාලකින්ට එරෙහිව සටන් කරව අභීතව සටන් කරලා සටන් පෙරමුණේ විවිධ දක්ෂතාවය හැවි විවිධ විදිහට සටන් පෙරමුණේ සටන් කරලා ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරලා අදට ජීවතුන් අතර ඉන්න. එතකොට එදා ඒ පරිවර්තනීය පාලනය වෙනුවෙන් තමයි මේ 71 නැගිටීම ඇති වුණේ මර්ධනයට එරෙහිව. මිනිමරු පාලකයන්ගේ මර්ධනයට එරෙහිව තමයි එදා පොලිසිය වලට පාර දුන්නේ. අන්න ඒ පිරිස අතරින් අද ජීවත් වෙලා ලංකාව තුල ඉන්න ජීවත් වෙලා ඉන්නවා විතරක් නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණ කියන එකට ද්‍රෝහි නොවි අදටත් ඒ පරිවර්තනීය පාලනයට ආශිර්වාද කරන පිරිස හොයාගෙන ඒ සගයෝ අපේ වීරවරයෝ හොයාගෙන යන ගමන තමයි මේ අද අපි වතු පිටිවල මාතලන්ටාලේ. අයිබෝන් ඔව් මේ ඉන්නේ මාතලාන්නේ ජයසිංහ ලොකු තාඹුල. ජයසිංහ ලොකු තාඹුල කියන්නේ එදා 71 දී තරුණෙක් හැටියට තරුණ ව්‍යාපාරී. ඒ කියන්නේ ජනතා විමුක්ති. ඒ කාලේ කිව්වනේ චේකල්ලිය කියලා. එහෙම මතයක් ගොඩනගුවා මේ ධනේශ්වර පාලකයෝ මිනිමරු පාලකයෝ අනේ චේකල්ලිය ප්‍රබල සමාජිකයෙක් තමයි මේ ඉන්නේ. එතකොට මේ ජයසිංහ ලොකු තාඹුගල කියන්නේ එදා අපිත් එක්ක සටන් පෙරමුණේ සටන් කළා. මිනිමරු පාලකයන්ට එරෙහිව සටන් කළා. මිනිමරු එවකට කිව්වෙච්ච මිනිමරු පොලිසියට එරෙහිව සටන් කළා. ඒ සටන් කරලා වදබන්ධනයට ලක් වෙලා අත්අඩංගුවටපත් වෙලා විලේජ් වදබන්ධන වලට ලක් වෙලා ඒක අමානුෂික විදිහට ප්‍රහාර වලට ගොදුරු වෙලා බන්ධනාගාරගත වුණා. බන්ධනාගාරගත වෙලා බන්ධනාගාර තුලත් අපිත් එක්ක අරගල කළා. කෑම පොලිමේ අරගල කළා. පොත්පත් පෑන් පැන්සල් ගන්න අරගල කළා. විවිධ අරගල කළා. ඒක එහෙම කරලා අවසානයේදී 77 ජේ.ආර්. ජයවර්ධන දහසක් බොරු පොරොන්දු දීලා බලයට ආවා. 6/5ක බලයක්. ඒ 6/5ක බලයට එන්න ජේ.ආර්. ජයවර්ධනගේ මැතිවරණ ව්‍යාපාරය කරගෙන ගියේ එදා හිටපු විදේශ විනිමය වංචාකාර හොරුන්ව නිදහස් කරනවායි කියන පොරොන්දු මට උන්ගේ ඥාතීන්ගෙන් විශාල වශයෙන් ඒ කාලේ ලක්ෂ ගණන් සල්ලි. අද නම් කෝටි ගණන්නේ ඒ හොර දේශපාලකයෝ ගන්න. එදා ගත්තා ලක්ෂ ගණන්. 77 දී මෙන්න මේ ජයසිංහ ලොකු තාඹුගල පොදුවේ එනවා එළියට අර මොකද හේතුව ජේ.ආර්. ජයවර්ධන අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව පනත අවසි කරනවා. ඒ පනත අවසි කිරීමේ ප්‍රතිඵලයක් හැටියට 71 අප්‍රේල් අරගලයට දායකත්වයේ දීලා ඒකට ඒ දායකත්වයේ දීමේ ප්‍රතිඵලයක් ඒකට බන්ධනාගාර ගත වෙච්ච අය නිදහස් වෙනවා එළියට එනවා. හැබැයි ඒකත් එන්නේ විදේශ විනිමය වංචාකාර හොරු එළියට ආවට පස්සේ ජනතා විමුක්ති පෙරමුණ එළියට ඇවිත්ලා එළියේ ඉඳගෙන උපතිස්ස ගමනායක සහෝදරයා වැනි අපේ පක්ෂයේ එවට හිටපු නායකයෝ උද්ඝෝෂණය කිරීමේ ප්‍රතිඵලයක් ඇටියට තමයි ආදරණීය රෝහණ විජේවීර සහෝදරයා සහ ඒ අනිකුත් මේ ජයසිංහ ලොකු තාඹුල සහෝදරවරු අපි ඔක්කොම එළියට එන්නේ. ඉතින් ඒ ඇවිල්ලා නැවත පක්ෂයේ පූර්ණ කාලිකයෙක් බවට පත් වෙනවා. නැවත පක්ෂ පූර්ණ කාලිකයෙක්. 77 එළියට ඇවිල්ලා පක්ෂ පූර්ණ කාලිකයෙක් බවට පත් වෙලා පක්ෂ වැඩ කරගෙන යනවා. ඒ වැඩ කරනකොට තමයි 81 දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණය. එතකොට පළාත් පාලන මැතිවරණය කියලා එකක් නැහැ. ප්‍රාදේශීය නගර සභා කියලා මැතිවරණයක් නැහැ. ඒ කාලේ තිබේ දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණය. ඒක ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කරලා ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන සභා මන්ත්‍රීවරයෙකු හැටියට පත් වෙන්නේ මෙන්න මේ ජයසිංහ ලොකු තාඹුගල සහෝදරයා. කියන්නකො බලන්න ඔබේ ඉතිහාසයෙන් බිඳක්. කෙටියෙන්ම කතා කළොත් මේක මහා ගොඩාක් විතර කතා කරන්න ඕන විෂයක්. නමුත් කෙටියෙන්ම ගත්තොත් අපි 71 හිරගත වුණාට පස්සේ හිරගතේ පිළිවෙල මෙතුමා මොනවද කියලා කතා කරලා ඇයි අපි හිරගත වුණේ කියලා. හිරගත වුණාට පස්සේ අපි මේ විවිධාකාර බන්ධනාගාරවලට මාරු කරනවා. මැගසින් එකෙන්
CRP එකට දානවා. CRP එකෙන් දානවා යාපනයේ බන්ධනාගාරයට. යාපන බන්ධනාගාරයට යනකොට අපේ රටේ බොහෝ ඩේන්ජර් කියලා තේරුවා මේ දරේතර පාලකයෝ 137ක්. 137 තෝරලා හැමඩිල් කියලා බන්ධනාගාරයක් වෙඩිපේජ්ජ බඩාවක් තියෙනවා. කරයිනගර නේවි කැම්ප් එකේ ඉඳලා 20ක් විතර එහායි. ඒ කැම්ප් එක අපි කරගලා. ඒකටත් අපි විශාල උද්යෝගතර ගියා ජාතික වශයෙන් ගා ජාත්‍යන්තර වශයෙන් විශාල උද්යෝගතරික ප්‍රතිඵලයක් වශයෙන් කැම්ප් එක වල නැවත යාපනයට ගෙනත් දානවා. යාපනයට ගෙනාවට පස්සේ අපේ එකම අරමුණ අපි දේශපාලන වල හෙල වෙලා තිබුණේ නැහැ. එකම අරමුණ මේ පස්සේ නැවත ගොඩ ගන්න ඕනේ. එහෙනම් ඇතුලේ ඉන්න බෑ. අපි යන්න ඕනේ එළියට. මොකටද එළියට යන්නේ? මේ පස්සේ නැවත ගොඩ ගන්න. ඒ නිසා අපි ධනේශ්වර පාලකයන් විසින් අධිරාජ්‍යවාදී යුගයේ ඉඳලා කප් ගහකට විතරක් තමයි යාපනයේ බන්ධනාගාරය. යාපනයේ බන්ධනාගාරයේ බලකොටුවක් ඇතුලේ. මේක පයින්න බෑ කියන එක. නැවත අපි පහ දෙනෙක් එකතු වෙලා මේ බන්ධනාගාරයෙන් පැන්න එක ලොකු කතාවක්. අපි පැන්නා. පැනලා මේ නැවත පැන්නකොට මේ බන්ධනාගාර නැවත මේ ජනතාවට ගොඩ ගන්න. නමුත් ඒකෙදී අපේ අවාසනාවට අපේ ගම්මා මාර්ගයේ වැරදීමක් වෙලා අපි අහු වුණා. කලපුවේදී අහු වුණා. අහු වෙලා අපි 6 දෙනාගම කකුලුත් කැඩුවා. ඒක භාස්කර සිංගම්මල්ද චීෆ් ජෙල්. ඔව් එයා චීෆ් ජෙල්. තංගරාජ SP. ඔව්. ඒක භාස්කර සිංගම් තමයි චීෆ් ජෙල්. කකුල් බිල්ල කියන්නේ. කකුල් බිල්ල. ඔව් එයාට ආපු පළවෙනි චෝදනාව තමයි අඩවිසියක ඉදිමගත් තියාගත්තේ කොහොමද බන්ධනාගාරයක් ඇතුළේ. අපි. අඩ 35ක කබ හතක් තියාගත්තේ කොහොමද බන්ධනාගාරයක්. රෙට්ටු ඉරලා. ගැට ගහලා. ඔව්. ඒතර අපි අවුරුද්දකට පස්සේ අපි අඩු කඩලා අපි 6 දෙනා නවමාසයක් පරිස්පන්ද ධම්ම කාමරයක් ඇතුලේ පැය 24ම සිය බල්බයක් දාලා ඇතුලේ B1 ශාලාවේද B2 ශාලාවේද B2 එකේ කාමරවල සිය බල්බයක් දාලා අපි හැදලා දැම්ම අපේ සාරිකාවේ වට්ටන්න. අබ්බකටට පැය 6ක් ව්‍යායාම කරනවා කාමරය ඇතුලේ. ඔව් පැය 6. හරියට වැටෙනවට. ඒ වද ඔක්කොම දීලා අපට ඇතුලේ අවුරුදු දෙකක් අච්චුකොත් කරලා ඊට පස්සේ අපේ තියාගන්න එක හෙන ප්‍රශ්නයක් මේ යාපනයේ නිලධාරීට. ඒ නිසා අපි ආයෙ පැටවුවා. හැමනලු. නෑ ආයෙ පැටවුවා කොළඹට. කොළඹ තියාගන්න බෑ කියලා හරියා බෝගම්බරේට ගෙනිච්ච. එතන ඉන්නදී තමයි ජනතාව බෝගම්බර ඉරගෙදරදී ඒ වෙලාවේ නේද අර කැම්ප් ඔළුවේ ලොකු අරගලයක්. ඔව් අරගලයක් ගියා. ඔව්. ඒකට දායකත්වයේ සැපුවා. දායකත්වයේ දුන්නා. ඔව්. ඊළඟට අපිට ප්‍රධානම උදේලා මොකද අපි හිරගෙදර කෑව ප්‍රශ්නෙට හැපතට බගි වරගල කරලා මොකද රේෂන් එක හරියට දෙන්නේ නැහැ. ඔව්. රේෂන් එකක් තියෙනවා යම්කිසි දීපිට රේෂන් එක හරියට රුධිර නිසා අපි අරගල කරනවා. කොහොම හරි අපි මොගම්බරේ දාලා යටින් ඉන්නවා එල්ලු ගාඩේ වෙච්ච අය උඩින් ඉන්නවා අපි. ඉතල කොහොම හරි අවසානයේ අප ඔක්කොම ඉන්නේද්දි තමයි නැවත පක්ෂයේ අභ්‍යන්තරික අපි සංවිධානය වෙනවා. සංවිධානය ගොඩ නැගුවා නැවත පක්ෂේ ගොඩ ගන්න ඕනේ කියලා එළියයි ඇතුලේ සම්බන්ධව තාවකාලික මධ්‍යම කමිටුව. ඔව්. ඒකට තාවකාලික මම අතුරු ප්‍රශ්නයක් ගන්න. තාවකාලික මධ්‍යම කමිටුව ඒ කියන්නේ මධ්‍යම කාරක සභාවේ ඒක තමයි පළවෙනි මධ්‍යම කාරක සභාව. පළවෙනි මධ්‍යම කාරක සභාව. ඔබ මධ්‍යම කාරක සභාවේ. ඔව්. ඒතර ඉස්සෙල්ලාම 9 දෙනා හිටියේ. ඊට පස්සේ 11 බවටපත් වුණා. ඔව්. එළියෙනුයි ඇතුලේ හිටපු ස්පීඩ් එක. ඔව්. يعني හොඳම ඇක්ටිව් මනුස්සයෝ ටික ක්‍රියාත්මක මනුස්සයෝ ටික. එළියෙත් හිටපු හොඳම ඇක්ටිව් මිනිස්සු ටික තමයි තාවකාලික මධ්‍යම කමිටුව. ඒනේ තමයි අපව කොහොම හරි මේ සහෝදරයෙක් කිව්ව හැටියට 77 නොවැම්බර් 2 හැන්දෑවේ අපි එළියට දෙනවා. ඔව්. එතකොට මම අහන්නේ ජයසිංහ සහෝදරයා මම අහන්නේ ඔබලා එදා අපිත් එක්ක මමත් ඒ සටන හිටියනේ. එතකොට ඔබලා එදා මෙන්න මේ වර්තමානයේ ගොඩනගිලා තියෙන පරිවර්තනීය පාලනය ගොඩනගන්න නේද එදා ඒ මිනිමරු පාලකින් දෙරිව අපි අතට ගත්තේ. ඇත්තම මේ අපේ සියලු ඇතුලේ දුෂ්කරතා විඳින්නේ අපේ කුරිරු පාලකයන්ගේ දරදරු නීති වලට බය නැතුව මුහුණ දෙලා ඇතුලේ රැඳිලා ඉන්නේ. පස්සේ ගරුත්වය රැකගෙන එහෙම ඉන්නේ අපේ අතේ ඇගිලි ගන්නට අපි ඉතුරුනේ. 30000 40000 ඇතුළට ගියා. අපි අතේ ඇගිලි ගන්න ඉතුරුනේ. ඒත් අපි වැටුන්නේ නැහැ. බන්ධනාගාර දැම්ප කියලා අච්චකොලා කියලා අපි අඬු කැඩුවා කියලා අපි වැටුන්නේ නැහැ. ඒ වැටුන්නේ නැතුව මිනිස්සුගෙන් තමයි තාවකාලික මධ්‍යම කමිටුවේ 11 දිනකේ හදන්නේ. ඔව් එතකොට ජයසිංහ සහෝදරයා ඔබ පක්ෂයේ අධ්‍යාපනයේ පක්ෂ සමාජිකයන්ට අධ්‍යාපනය දීමේ වැඩපිළිවෙලේ ගුරුවරයෙක් හැටියට හිටියා නේද? ඒකට පොඩ්ඩක් කතා කරන්න ඕනේ. කතා කරන්න මොකද
ජයවර්ධන මහත්තයා ගම්පහ දිස්ත්‍රික්කේ කියලා දිස්ත්‍රික්කයක් හැදුවනේ. ඔව්. අද හැදුවට පස්සේ මධ්‍යම සභාවේ තීන්දුව කළා මගේ තියෙන හැකියාවත් කතා කරනවා. මම දිස්ත්‍රික්ක ලේකම් බවට පත් කළා ගම්පහ දිස්ත්‍රික්කේ. ඔව්. පච්චරනකොටම පක්ෂයට අනුමෝදයක් තිබුණා. අපේ පරණ සගයෝ දක්ෂ සගයෝ හුඟක් මැරිලා ගිහිල්ලා. රටේ මැරිලා ගිහිල්ලා නෙවෙයි මරලා. ඔව්. ඒ නිසා අධ්‍යාපනය දෙන්න අපේ අතේ ඇඟිලි ගන්න තමයි අධ්‍යාපනය. ඒ කියන්නේ මාක්ස්වාදී දේශපාලනය, විශේෂ මාක්ස්වාදී දර්ශනය, ඊළඟට ආර්ථික මාක්ස්වාදී ආර්ථික විද්‍යාව, ඊළඟට ජාත්‍යන්තර දේශපාලන විද්‍යාව විෂයන් පිළිබඳ ජනතාවට අපේ සහෝදරට උගන්වන්න හිටිය අතේ ඇඟිලි ගන්න කොටසක්. ඔව්. ඒක එකමුත් කෙනෙක් මම. ඔව්. ඒ නිසා මම රට පුරත් විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කඳවුරු වලින් කලේ න්‍යායික පද්ධති ටික. ඔව්. න්‍යායික පද්ධති මම කියනවා ඔයත් අපේ පන්තියකට ආවා කියලා මට මතකයි. මම ආර්ථික විද්‍යාව පන්තියේ මට මතක හැටියට 80 ජූලි වැඩවර්ජනයට පෙර. පෙර ඔව්. ඒ කියන්නේ මම විවාහ වෙලා මම විවාහ වෙන්නේ 79 මම හිතන්නේ විවාහ වෙලා මාස 6-7ක් ඇතුළත තමයි මාව අධ්‍යාපන කඳවුරට යොමු කරන්නේ. මොකද මම එතකොට මූලික පන්ති පහ විතරයි කරලා තිබුණේ. ඒ කියන්නේ 71 දී. නමුත් ඊට පස්සේ තමයි ඔබ මම සහභාගී වෙච්ච අධ්‍යාපන කඳවුරට තමයි සහෝදරයා මාක්ස්වාදී ආර්ථික විද්‍යාව පිළිබඳව ඉගෙනුවේ. ඒක මට අද වගේ මතකයි. මට මතක හැටියට ඒ කඳවුර තිබ්බේ කොහෙද මුද්දරගමද මන්ද? ගම්පහ කාර්යාලය. ගම්පහ කාර්යාලය කියන්නේ දොස්තර චන්ද්‍රාපෑන්ලුගේ පිටිපස්සේ ගේ කාර්යාලය. ඉතින් මට හැබැයි ඔන්න අධ්‍යාපන කඳවුරු කරනකොට හරි වේදනාවක් එනවා. වේදනාවක් එනවා කියන්නේ අපි හිරගෙදරින් නැති අවුරුදු 7ක් තිස්සේම අපි ඉගෙන ගත්තානේ. දේශපාලන ඉගෙන ගත්තා. මේ දේශපාලන එකස් කරලා කරුණු සම්භාරය තියෙනවා. මේ කරුණු සම්භාරය මට 89 දී නැතුව ගියා. මාක්ස්වාදී දර්ශනය පිළිබඳ ආර්ථික විද්‍යාව ලෝක දේශපාලනය පිළිබඳ රටේ දේශපාලනය පිළිබඳ ඉතිහාස ගැඹුරු රජුලගේ අතේලා රටේ රජවරු පිළිබඳව ඊළඟ අපේ පදිසටම් පිළිබඳ වියට්නාම් යුද්ධ පිළිබඳ මේ හැම දෙයක් පිළිබඳ විශාල සටහන් සම්භාරයක් මං ගාව තිබුණා. 80 මට මැසේජ් එකක් ආවා ආරංචියක් ආවා 7ක් අතොත් මෙහෙට පයින්නවා කියලා. අතරේ තට්ටුවේ. මම මොකද කරේ? මම හැකිලා හිටියේ. ඒතර ගෙදරේ තිබුණේ. මම සටහන් පොත් ටික ඔක්කොම අරගෙන වරකරත්තයක් විතර. වරකරත් එකේ දුර ප්‍රමාණය. ඔක්කොම පොලිතික් කරලා මම පොළොයට වැළලුවා. වලලා දේශනේ ඉවරුණාට පස්සේ මම නැවත මෙයා ගොඩ ගන්නකොට ඔක්කොම දිරාපත් වෙලා. ඔව් දිරාපත් වෙලා. ඔව් හරි වේදනාවට පත් වෙලා. එතකොට අපි මේ පළවෙනි වටේ අවසන් කරන්න පෙර මම අහනවා මෙන්න මේ එනවා 81 දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණ. ඒක තමයි යාපනයේ මහජන පුස්තකාලය UNP මැරව ගිහලා ගෙන තිබු පුස්තක මැතිවරණය. යාපනයේ ජනතාවගේ ඡන්ද මංකොල්ල ගෑවා. කෝච්චි දෙකක් මෙහෙම පුරවලා ගිහිල්ලා. සිරිල් මැතිවලා පෝල් පෙරලා හරිද? ගාමිණී ජයවික්‍රම පෙරලා උන් ගිහිල්ලා මේක යාපනයේ ජනතාවගේ අයිතිය මංකොල්ල ගෑවා. පරමාධිපත්‍යයේ බලය බලකොල්ල ගෑවා. ඒ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණෙන් ගම්පහ දිස්ත්‍රික්කයකට දාපු අපේක්ෂකයන් අතර ජයසිංහ සහෝදර එක්කෙනෙක් නේද? කරේ. ඔව්. අපේ එදා ජයවර්ධන මහත්තයාගේ ආණ්ඩුවේ තේරුවේ ලයිස්තු අඩුව 1 2 3 කියලා. ඔව්. මේ අපි තුන් දෙනෙක් පත් වුණා ගම්පහ දිස්ත්‍රික්කයට. ඔව්. වාස් තිලකරත්න 1 2 ගුණරත්න වඩසිංහ අපේ පුස්සේ 3 මම ජාතික ලෝකවල. ඒ අර දෙන්නම ජීවිතෝගතර නෑ. මම ඉතල ජීවිතෝගතර ඉන්නේ. ඔය වෙනකොට අපි ඔය සගෝ සමාජ ඡන්දෙට මුහුණ දෙනකොට අපි තාම වැඩ කරන්නේ හොඳට මතක තියාගන්න මොකද මතක් කරන්න ඕන වැඩත් මතක වුණා වගේ මතක් කරන්න අපි තාවකාලික මතකකට වැඩ කරන්නේ. ඔව්. තාවකාලික මතකකට වැඩ කරන්නේ. එතකොට යෝජනා කියලා දුර හැමදැනීම අපි ස්ථිර මධ්‍යමකාර සභාවපත් කරන්න ඕනේ කියලා. ඔව්. ඒකට අපි තෝරගන්නේ ස්ථිර මධ්‍යමකාර සභාව රැසීම 70 ගණන් වල 70ට පස්සේ මට අවතකේ විදියට වයසක වෙන්න මේ ඕමාරගොල්ල කන්දේ කලේකට මෙහා ඔව් ඕමාරගොල්ල බද්දේ වත්තේ වම් පැත්තේ වත්තේ ගේක තමයි අපි පළවෙනි මධ්‍යමකාර සභාව රැස්වීම තියෙන්නේ. හරියටම හරි. ඔබ නිවැරදි. ඒක හරි. ඔබේ මතකයක් හරි. ඒ පිළිබඳව කිසි ගැටලුවක් නැහැ. මම අවසාන මේ පළවෙනි සාකච්ඡාවේ පළවෙනි වටේදී එතකොට දැන් මම අහන්නේ ඔබලත් එක්ක එදා 81 සංවර්ධන සභා මැතිවරණ ජයග්‍රහණය කරපු ලොකු කවුද
වාස් තිලකරත්න කියන පුද්ගලයා අවසානයේ පක්ෂ ද්‍රෝහියෙක් ද්‍රෝහියෙක් බවට වුණා. නමුත් ඔබ සහ ගුණරත්න වනසිංහ සහෝදරයා ගුණරත්න වනසිංහ සහෝදරයා ජීවිතේ පූජා කළා. ඔබ තාම අමාරුවෙන් ජීවත් වුණා ඒ වෙලාවේ. ඔබලා තාම ඉන්නවා. එතකොට ඔබලගේ බලාපොරොත්තුව එදා තිබුණේ මොකක්ද? මෙන්න මේ වර්තමාන පරිවර්තනීය පාලනය ගොඩනැගීම නේද? ඔව්. දැන් උත්තර මෙහෙමයි. අපේ බලාපොරොත්තු විප්ලවකාරී ආණ්ඩුව ගොඩනැගීම. නමුත් ලෝක දේශපාලනයේ, ජාත්‍යන්තර දේශපාලනයේ, ජාතික දේශපාලනයේ වටපිටාව ගත්තට පස්සේ ඒක මා ලොකු මාතෘකාවක් කතා කරනවා. ඒ වටපිටාව තුල අපට යන්න තියෙන මඟ තමයි අද ගිහිල්ලා තියෙන්නේ. ඔව් ඔව්. අපේ පරිවර්තනීය ප්‍රමාණය 71 බලාපොරොත්තු වෙන 80 බලාපොරොත්තු වෙන පරිවර්තන රජයක්. මේ ජනතාවාදී රජයක් මේ රටේ ගොඩ ගන්න ඕන කියලා. නමුත් එතෙන්ට යන්න පුළුවන් අද මේ ගොඩ කියලා තියෙන තත්ත්වෙට එහා අපට යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ නිසා මේ පරිවර්තනීය ආණ්ඩුවක් හොඳට මතක තියාගන්න මේක පරිවර්තනීය ආණ්ඩුවක්. මේ සමාජය වෙනස් කරන්න මේ සමාජ පරිපාලනයේ සියලුම දේවල් වෙනස් කරන්න ඕනකෝ తాවකාලික පරිවර්තනීය ආණ්ඩුවක්. මේ ආණ්ඩුව තුලින් අපි බලාපොරොත්තු වෙන විශාල වැඩ කොටසක් අනාගතේ කරන්න. ඔව්. ඒකට තව කල් මදි. එහෙමනම් ජයසිංහ සහෝදරයා අපි අවසාන වශයෙන් මේ කියන්න ඔබතුමා දැන් ඔබතුමා මොකක්ද මම කෙටියෙන් මේ වර්තමාන ජාතික ජනබලවේගයේ ආණ්ඩුව කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ගර්භාෂයෙන් ඇවිල්ලා තියෙනවා. ඒතකොට මේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව තවදුරටත් ශක්තිමත් කරමින් ඉස්සරහට යන්න ඕනද? ඒ පිළිබඳව රටේ ජනතාවගෙන් ඔබතුමා ඉල්ලන්නේ මොකද්ද? බොහොම කෙටියෙන්. පැහැදිලි ලෙසම ජනතාව දුරේ දිගුවක් තමයි ජාතික ජනබලවේගය කියන්නේ. ඒ ආණ්ඩුව. මේ ආණ්ඩුව තමයි මේ ලංකාවේ මෙතෙක් පැවතිච්ච බැතිවරණවලින් 48 ඉඳලා තියපු සියලු බැතිවරණවලින් සම්පූර්ණ වෙනස්ම විදිහේ සමාජ පරිවර්තනයක් අපේක්ෂා කරපු රජය තමයි අද ගොඩනැගිලා තියෙන්නේ. ඔව්. ඒතර මේ ගොඩනැගිලා තියෙන ආණ්ඩුව ඇරෙන්න වෙන ආණ්ඩුව ජනතා හිතවාදී ආණ්ඩුව මේ ලංකාවේ මෙතෙක් ගොඩනැගිලා නැහැ. ඔව්. ඒතර මේ ආණ්ඩුව ඉස්සරහට යන්න ඕනේ. ඔව්. අපි තවදුරටත් ගංගොල්ල ජනතාව ඉන්නවා. මොකද අපිට මෙහෙම ප්‍රශ්නයක් එනවා මට. අපේ රටේ මෙතෙක් කල් හිටියේ කවුද ඡන්දදායකයෝ. ඔය ඡන්දදායකයා පුරවැසි බවට පච්චරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ. ඔව්. අද ජාතික ජනබලවේගයෙන් තමයි ඡන්දදායකයෝ පුරවැසියෝ කරලා තියෙන්නේ. පුරවැසියෝ ඡන්දෙ දුන්නේ කියලා තාඩුවක් බලාගෙන කක්කොසේ පොච්චක් බලාගෙන පාරට තාර ටිකක් දාන්න බලාගෙන රස්සා බලාගෙන මේ ඡන්දෙ දුන්නේ මොකටද? මේ රට වෙනස් කරන්න. ඔව්. මේ රටේ ජනතාවගේ අපේක්ෂාව ඉටු කරන්න. ඒතකොට ඒ නිසා මේ ආණ්ඩුව තවදුරටත් පවතින්න ඕනේ. ඉදිරියට පවතින්න ඕනේ. මම මේ රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ මේ ආණ්ඩුවට ආශිර්වාද කරන්න. ඔබට කරන්න පුළුවන් මොකද්ද සහයෝගය මේ ආණ්ඩුවට ඉස්සරහට යන්න. ඒ සහයෝගය දෙන්න. මගේ අවසාන ඉල්ලීම මේක. හරි බොහොම ස්තුතියි.